Hi viewers, උණුණුවේ බලන්න පුළුවන් සුප්‍රීම මූවී එකක් ගැන දැනගන්න කැමතිද? එහෙනම් අද ඔයාලා සෙට් වෙලා ඉන්නේ 2026 අලුතෙන්ම ආපු සුප්‍රීම ඇනිමේෂන් මූවී එකේ රිවිව් එකත් එක්ක. ඉතින් මූවී එකේ නම කිව්වොත් මූවී එකේ නම ස්වැප්. ඉතින් මූවී එකේ වෙන විස්තරේ කෙටියෙන් කිව්වොත් එහෙනම් මූවී එකේ වෙන්නේ මූවී එකේ අපිට ඉන්නවා පූකු කියලා සත්තු జాතියක්, තව ඉන්නවා ජාවන් කියලා කුරුල්ලෝ జాතියක්. උන් දෙගොල්ලෝ මාරම තරහයි. කොහොම වුණත් මේගොල්ලන්ට සිද්ධ වෙනවා යම් හේතුවක් නිසා මේ කට්ටියගේ තරහ අමතක කරලා දාලා මේ කට්ටියගේ නිම්නය එක බුරුකෙක්ගෙන් බේරගන්න. ඉතින් ඒක කරන්නේ කොහොමද වෙන්නේ? තරහ අමතක කරන්නේ කොහොමද? මොකද්ද මේක ඉස්සරහට සිද්ධ වෙන්නේ කියලා තමයි මේ කතාවෙන් අපිට පෙන්නන්නේ. ඉතින් වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එක. ඉතින් අද මූවී එක පටන් ගන්නදී අපිට පෙන්නනවා කුරුල්ලෝ රංචුවක්ව. ඉතින් මම මේ මූවී එක පටන් ගන්නදී මොනවද කිව්වේ? මෙහි ජාවන් කියලා කුරුල්ලෝ జాතියක් ඉන්නවා කියලා. ඒ කුරුල්ලෝ జాතියෙන් එක් රංචුවක් තමයි මෙතන ඉන්නේ. කොහොම හරි අපිට ඒත් එක්කම පෙන්නනවා ඊට පල්ලෙහෙන් කොළයක් වගේ දෙයක් ඇවිදගෙන එතනින් යනවා. කොහොම හරි ඒ කොළේ යට හැංගිලා ඉන්නේ. මම අර තව සත්තු జాතියක් කිව්වේ කලින් පූකු කියලා. ඒ පූකු කියන සත්තු జాතියෙන් එක සතෙක් තමයි එතනින් හැංගිලා යන්නේ. මොකද මේ දෙගොල්ලෝ මාර තරහයි. ඉතින් අර පල්ලෙහා හැංගිලා යන එක්කිනාව අර කුරුල්ලෝ දැක්කොත් එහෙම වෙන්නේ. ඒ සතාට හොඳටම පහර දෙනවා. එතනින් ඒ හතර තුවාල වෙන්න පුළුවන්, මැරෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි ආ හැංගිලා යන්නේ. කොහොම හරි මේ පූකු මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඒ කට්ටියට කන්න කෑම ටිකක් එකතු කරගන්න. කොහොම හරි ඔහම කෑම ටිකක් එකතු කර ඉන්නකොට අර ජාවන් කෙනෙක් මෙයාව දකිනවා. ඉතින් ඒ ජාවන් මෙතෙන්ට එනවා එයාට පහර දෙන්න. කොහොම හරි අපේ පූකු එතනින් දුවනවා. එතනින් දුවලා පූකු පොඩ්ඩක් එහා පැත්තට පනිද්දිම පූකු කතාව එතනින් නවත්තනවා. නවත්තලා එයා කියන්නේ එයාගේ නම ඔලි. එයාගේ නරකම දවස මේක නෙමෙයි. එයාගේ නරකම දවස උනේ ඉස්සර දවසක් කියලා. දැන් අපිට ඔලි එයාගේ පොඩි කාලේ පෙන්නලා එයා කියන්නේ එයා මාර කුතුහලයක් තිබුණු කෙනෙක්. ඉතින් එයාගේ ඒ කුතුහලේ නිසා එයාගේ කාට හරි කරදරයක් වුණා කියලා. කොහොම හරි මෙතෙන්දී අපිට පෙන්නනවා ඔලි සිප්පි කටු වගේක් බාල්දියකට එකතු කරනවා. ඉතින් එයා 아무තු සුවඳක් දැනිලා එයා යනවා ජලාශය පැත්තට. ඒ ගිහිල්ලා එයා සතෙක් කල්ලලා බලනවා. ඒ සතා එගිල්ලලා ගියාට පස්සේ එයා අර එකතු කරපු සිප්පි කටු ඔක්කොම අහපෝ වතුරට වැටෙනවා. ඒ වතුරට වැටුණාට පස්සේ ඒව ගන්න කියලා හිතාගෙන එයා අර බාල්දියට ඔළුව දාලා බලනකොට එයාට අර ජලාශය පතුල. ඉතින් ඒක හෙන අමුතුයිනේ. එයාට පොඩි ආතල්ලයක් එනවා මේ ජලාශය කොහොම ඇද්ද කියලා බලන්න. ඉතින් එයා පොඩ්ඩක් try එකක් දීලා බලනවා. එයා අමුතු උපකරණයක් හදාගෙන එයා බහිනවා ජලාශයට. සෙට් වෙන්නේ නැහැ. ඉතින් එයා උපකරණ වැඩි දියුණු කරලා ජලාශය ඇතුළට ගිහිල්ලා එයා සත්තුත් එක්ක පොඩ්ඩක් විනෝද වෙනවා. ඒ විනෝද වෙනකොට එයාට මාළුවෙක් පෙන්නනවා. ලොකු මාළුවෙක්. කොහොම හරි ඔලි එයාගේ පැත්තට කොළයක් දික් කරගෙන මාළුවට කන්න දෙන්න කියලා හිතාගෙන ඒ පැත්තට යනවා. කොහොම හරි මාළුවත් ඒ කොළේ කාලා දෙවෙනි පාර එද්දි ඔලි හිතන්නේ මාළුව එයත් එක්ක යාළු වුණා කියලා. ඒ වුණාට මාළුව නම් එන්නේ එහෙම යාළුකමකට නෙමෙයි. මාළුව එන්නේ අපේ පුංචි ඔලිව කාලා දාන්න. ඉතින් ඒත් එක්කම ඔලිගේ තාත්තා එතෙන්ට බැහැලා ඔලිව බේර ගන්නවා. දැන් ඔලිගේ තාත්තා ඔලිව ගෙදර එක්කන් ගිහිල්ලා ඔලිට කියන්නේ ඔයාට වෙන කවුරුවත් වෙන සතෙක්වත් විශ්වාස කරන්න බෑ. ඔයාට විශ්වාස කරන්න පුළුවන් පූකුලව විතරයි. ඉතින් ඔයා මේ අපේ දූපතෙන් පිටතට යන්න එපා. දූපත ඇතුළට වෙලා ඉන්න කියලා. ඉතින් ඔයාලට තේරෙනවනේ මං කලින් කිව්වනේ ඔලි කියන්නේ මාර හිතුවක්කාර චරිතයක්. එයාට මාර කුතුහලයක් තියෙනවා කියලා. එයාට මේක ගැන පොඩ්ඩක්වත් ගාණක් නැහැ. ඉතින් අපේ තාත්තා කියනවා මෙහෙමයි ඔලිට අර කතාව කියමු. දැන් එයාගේ වයස හරි එයායි කතාව දැනගන්න ඕනි කියලා. ඉතින් ඔලි අම්මට කියනවා අර විශේෂ කතාවද ඒක මට කියන්න මං අහන්න ඒක හරි ආසයි කියලා. ඒ වුණාට අම්මා නම් කැමති නැහැ ඒක කියනවට. ඒ වුණාට කොහොම හරි ඔලිගේ ආච්චි අම්ම එනවා. ආච්චි අම්ම ඇවිල්ලා කියන්නේ බෑ මම මෙයාට මේ කතාව කියනවා කියලා එයා පොඩි කතාවක් කියන්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි ඒකෙදි කියන්නේ ඉස්සර අතීතයේ කැලේ වෙච්ච කතාවක්. ඒකෙදි අමුතු ගෝසෝ කියලා සත්තු జాතියක් කැලේට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ගෝසෝ සත්තු ආවට පස්සේ ඒ කට්ටිය ළඟ පුංචි දම්පාඩ කරලක් තිබිලා තියෙනවා. ඒ කරලට පොඩි හැකියාවක් තියෙනවා. ඒ තමයි සතෙක් තව සතෙක් විදිහට මාරු කරන්න පුළුවන්. ඉතින් ඒ කරල පාවිච්චි කරපු හැම සතෙක්ම තවත් සතෙක් විදිහට මාරු වෙලා තියෙනවා. ඒ වගේම ඒ කරල පාවිච්චි කරපු සත්තුන්ට අනිත් සත්තුත් එක්ක හොඳට කතා කරන්න පුළුවන් විදිහට හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක සත්තු අඳුරගෙන කැලේ සාමයේ ඇති වෙලා තියෙනවා. කොහොම හරි ඕක බලන් ඉන්න බැරිම තැන කැලේ හිටපු වෘකයා කරන්නේ ඒ කරලක් පාවිච්චි කරලා කැලේ ඉන්න දරුණුම කෙනා බවට පත් වෙනවා. ඒ කියන්නේ ගිනි වෘකයෙක් බවට පත් වෙනවා.
එහෙමපත් වෙලා එයා ගෝසෝලා මරලා දාලා ඉතුරු ගෝසෝලා ටික ජලාශයෙන් එහා පැත්තට පන්නලා දානවා. ඒ කියන්නේ කැලෙන් එහා පැත්තට පන්නලා දාලා එයා කරන්නේ ගල් දෙකක් කඩලා එතන වේල්ලක් හදලා එතන ජලාශයක් ඇති කරනවා. ඉතින් ආයේ ගෝසෝලා එන්නේ ගෝසෝලා 4ක් එයා තින් මැරෙනවා. අනිත් ගෝසෝලා ටික පන්නලා දානවා. ඒ වගේම කෙලේ ඇතුලේ ජලාශයක් ඇති වෙනවා. ඉතින් ඒ ඇති වෙන ජලාශයේ මැද තමයි අපේ පූකු දූපතක් තියෙන්නේ. ඉතින් පූකු දූපතක් වෙලා තියෙන්නේ ඒ වෘකයාගේ වැඩ නිසා. කොහොම හරි ඔය මොන කතාව කිව්වත් අපේ ඔලීට නම් ඒ කතාව ගැන කිසි ගාණක් නැහැ. ඉතින් ඒ ගෙදර කට්ටියටත් පුදුමයි. තාත්තා නම් කියන්නේ ඔයාගේ පුතා එහෙම තමයි. එයාට බයක් කියලා දෙයක් ගෑවිලාවත් නැහැ කියලා. කොහොම හරි ඔලී නම් කියන්නේ ඔය කතාව තව ටිකක් දරුණු වුණා නම් ඔයිට වඩා හොඳයි කියලා. දැන් අපිට අස්වරු නෙලීමේ දවස පෙන්නනවා. පූකුල කියන්නේ කලින් කන්න ඇති තරම් කැම තිබ්බ සතු జాතියන්නේ. ඉතින් අස්වරු නෙලීමේ උත්සවය දැන් අපිට පෙන්නනවා. ඉතින් අපේ ඔලිත් ඔලීගේ පවුලේ කට්ටියත් යනවා ඒ අස්වරු නෙලීමේ උත්සවයට. ගෙහෙල්ලෙවරලා අපේ ඔලී උදව් කර ඉන්නකොට ඔලී දකිනවා ජාවන් පැටියෙක් එනවා පූකු දූපතට. ඉතින් ඔලීට අමුතු කුතුහලයක් තියෙනවානේ. මං කිව්වනේ ඔලී කියන්නේ හරිම හිතුවක්කාර කුතුහලයක් තියෙන පොඩි චරිතයක් කියලා. ඉතින් ඔලී යනවා ඒ ජාවන් පැටියව හොයාගෙන ගිහිල්ලා ඔලී තේරුම් ගන්නවා මේ ජාවන් පැටියකින් අපිට කරදරයක් නැහැ. මේ ජාවන් පැටියා බඩගින්නේ ඉන්නේ. හැබැයි එයා දන්නේ පූකුල කන කෑම කන්නේ කොහොමද කියලා. ඉතින් අපේ පූකු ඒ කියන්නේ අපේ ඔලී කියලා දෙනවා ජාවන් පැටියට මේ කරල් කන්නේ මෙන්න මෙහෙම. මේවා කඩා ගන්න මෙහෙම. මේවා සුද්ධ කරගන්න මෙහෙම. එකින් එක කියලා දීලා එයා ජාවන් පැටියටත් පුරුදු කරනවා. ඉතින් ජාවන් පැටියත් ඒව හොඳට බලන් ඉඳලා එයා ඒව කන්න පුරුදු වෙනවා. ඊට පස්සේ ඔලීගේ තාත්තා එතෙන්ට ඇවිල්ලා ඔලිව ඇදලා ගන්නවා. ඔලිව ඇදලා ගත්තට පස්සේ ඔලී කියන්නේ තාත්තේ මේ ජාවන් පැටියෙක් විතරයි. මෙයාගෙන් අපිට කරදරයක් නැහැ කියලා. කොහොම හරි එහෙම කිව්වට පස්සේ අර ජාවන් පැටියා ඒ කට්ටියගේ අනිත් කුරුල්ලන්ටත් කතා කරනවා. ඒ කතා කළාට පස්සේ ඒ ජාවන් පැටියා ඒ කුරුල්ලන්ටත් කන්න පුරුදු කරනවා. ඒ පුරුදු වුණාට පස්සේ ඒ සෙට් එකම එකතු වෙලා අපේ පූකුලගේ කෑම ඔක්කොම ටික කනවා. අර පූකුලා අස්වරු නෙලීමේ උත්සවයේ දවසේ ගබඩාවක් හදනවානේ. ඒ ගබඩාවටත් පහර දීලා ඒ ගබඩාවේ තියෙන කෑමත් කනවා. දැන් ඉතින් මේක සාමාන්‍යයෙන් හැමදාම සිද්ධ වෙන දෙයක්. දැන් පූකුල ජීවත් වෙන්න බයයි. දැන් පූකුලගේ පූකු දූපතට හැමදාම ජාවන්ලා එනවා. ඉතින් ඒ ජාවන්ලා එන්න තැනට වැඩ සිද්ධ උනේ අපේ ඔලීගේ කුතුහලය, අපේ ඔලීගේ හිතුවක්කාරකම. ඉතින් ඒක තමයි ඔලීගේ නරකම දවස උනේ. එදා ඉඳන් පූකුල ජීවත් වෙන්නේ හරිම බයයි. පොළොවේ යටට වෙලා දැන් ඒ කට්ටියට කෑමක් නැහැ. සීත කාලේට එකතු කරගත්ත කෑමක් නැහැ. දැන් ඉතින් අපේ පූකුලා සෙට් එකෙම ඉන්නේ බඩගින්නේ. කොහොම හරි මේ ඔක්කොටම හේතුව උනේ අපේ පුංචි ඔලී. දැන් අපිට වර්තමානයේ පෙන්නනවා. වර්තමානයේදී නම් ඔලී ජාවන්ගෙන් බේරෙන්න හදන ගමන් ඉන්නේ. ඒ කොහොම වුණත් ඔලී මෙහා පැත්තට පැන්න ගමන් ජාවන් දෙනවා ඔලීට පහර දෙන්න. ඒ පහර දෙන්න එනකොට ඔලීගේ බාල්දියට හිරු එළිය වැහැල්ලා ඊට පස්සේ ඒක පරාවර්තනය වෙලා ජාවන්ගේ ඇස් දෙකට වදින නිසා ජාවන් යන්න තීරණය කරනවා ඔලීට පහර දෙන්න නැතුව. ඉතින් අපේ ඔලී බේරෙනවා. ඒ බේරුණාට පස්සේ ඔලී එකතු කරගත්තනේ කෑම පොඩ්ඩක්. ඒ කෑම පොඩ්ඩක් අරගෙන ඔලී යනවා පූකුලගේ ගබඩාවට. එතන පූකුලා රැස්වීමක් තියෙනවා. කොහොම හරි එතන රැස්වීමේදී කතා කරන්නේ ඒ කට්ටියට සීත කාලෙදි කන්න කෑම නැහැ. ඒ කට්ටියට මුළු සීත කාලෙම බඩගින්න තමයි ඉන්න වෙන්නේ කියලා. කොහොම හරි ඒ රැස්වීම ඉවරලා යනකොට අපේ ඔලී ගිහලා තාත්තට පෙන්නනවා එයා කෑම ටිකක් එකතු කරගත්තා කියලා. ඉතින් තාත්තා දන්නවා තාත්තට පොඩ්ඩක් කේන්ති. තාත්තා දන්නවා මේ කෑම වදි කියලා. මොකද එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයිනේ. ඒ කට්ටියගේ මුළු රංචුවටම කෑම නැහැ. ඉතින් ඔලීගේ තාත්තා ඔලිත් එක්ක කතා නොකර එතනින් යනවා. එහෙම ගියාට පස්සේ අපේ ඔලී එයාගෙන ආපු කෑම චුට්ට ඒ ගබඩාවට දාලා එයාගේ අතින් වෙච්ච වැරද්ද ගැන කේන්තියෙන් අහපෝ එළියට එනවා. ඒ එළියට එනකොට ඔලී කරන්නේ එයාගේ අතේ තියෙන බාල්දිය විසික් කරනවා. කොහොම හරි ඒ බාල්දියට ඉරේලිය වැහැල්ලා අපේ ඔලීගේ ඇස් දෙකට ඉරේලිය වදිනවා. ඒක නිසා ඔලී තේරුම් ගන්නවා ඔලී අර එහෙම වැහැල්ලා ඉන්නකොට ඇයි ජාවන් එයාට පහර නොදුන්නේ, ඇයි ජාවන් පලා ගියේ කියලා. ඒකත් එක්ක අපේ ඔලී තේරුම් ගන්නවා මේක හොඳ අවස්ථාවක් ජාවන්ලව පන්නලා දාන්න. එහෙම කියලා හිතාගෙන ඔලී වීදුරු කෑලි දෙකකුත් අරගෙන ජාවන්ලා ඉන්න පැත්තට දුවනවා. ඒ ගිහිල්ලා ජාවන්ලගේ ඇස්වලට ඉරේලිය අල්ලලා ජාවන්ලව එතනින් පන්නලා දානවා. එහෙම පන්නලා දැම්මත් එක ජාවන් කෙනෙක් ඉතුරු වෙනවා. ඒ ජාවන් ඔලීගේ පැත්තට ඔලීට පහර දෙන්න එනකොට අපේ ඔලී එයාටත් ඉරේලිය අල්ලනවා. ඒ ඇල්ලුවට වැඩක් වෙන්නේ නැහැ. ඒ ජාවන් ඔලීවත් පෙරලාගෙන විසික් වෙලා යනවා. කොහොම හරි ඒ විසික් වෙලා ගියාට පස්සේ ජාවන් නම් බේරෙනවා. හැබැයි ඔලීව ගිහිල්ලා ගුහාවකට වැටෙනවා. ඒ වැටුණු තැන අමුතු එළියනවා. ඉතින් එතනින් බේරිලා
ඔලි යහප උඩට නගින්න හදනකොට එයාව තවත් කඩාගෙන පල්ලෙහාට වැටෙනවා. එහෙම වෙන්නට පස්සේ එයා දකිනවා අර ආච්චි අම්මා කිව්ව වගේ දම්පාට කරල් වගේයක්. කොහොම හරි එයා එතෙන්දි තේරුම් ගන්නවා ආච්චි අම්මා කිව්ව කතාව ඇත්ත. දම්පාට කරල් ඇත්තටම තියෙනවා. ඒ කියන්නේ ගෝසෝල ඇත්තටම ඉඳලා තියෙනවා. පුරාවෘතේ ඇත්තක් කියලා. කොහොම හරි ඔලි කියන්නේ එයාට දැම්ම මේ කරල් ඕනේ නැහැ කියලා එයා එතනින් බේරලා යන්න හදනකොට ජාවන්ගේ නම කියාගෙන ආපහු සැරයක් අර කරල් උඩට වැටෙනවා. ඒ වෙන්නට පස්සේ අපිට පෙන්නනවා ඔලිගේ ගෙදර කට්ටිය ඔලිව හොයනවා. ඒ මොකද හොඳටම දැන් රෑ වෙලා ඔලි තාම ගෙදර ඇවිල්ලා නැහැ. ඊට පස්සේ ඔලිගේ කට්ටිය ඔලිව හොය අර ගුහාවේ පැත්ත යද්දි අපිට පෙන්නනවා ගුහාවේ ඇතුලේ ඉඳන් ඔලිගේ කටහඬ. කොහොම හරි එහෙම කටහඬ ඇහෙනකොට ඒ ගුහාවේ ඇතුලේ ඉඳන් ජාවන් කෙනෙක් එළියට එනවා. ඒ ජාවන් ඇවිල්ලා කියන්නේ මම තමයි ඔලි, මම ඔලි කියලා. කොහොම හරි එහෙම කියනකොට ඔලිගේ යාළුවෙක් කියනවා මේ ජාවන්ගේ ඇඟ ඇතුලේ ඉන්නම් ඔලිගේ කටහඬ එන්නේ. ඒ කියන්නේ මේ ජාවන් ඔලිව කාලා. ඒ කියන්නේ අපේ ඔලි දැන් ඉන්නේ මේ ජාවන්ගේ බඩ ඇතුලේ කියලා. කොහොම හරි එහෙම හිතලා ඔලිගේ කට්ටිය අර ජාවන්ව කන්දෙන් පල්ලෙහාට තල්ලු කරලා දානවා. ඉතින් ඒ තල්ලු කරලා දැම්මට පස්සේ ඉතින් යාළුවනේ පොඩි දෙයක් මතක් කරන්න ඕනි. ඔයාලා මගේ වීඩියෝස් බලන්න අලුත් නම් මගේ channel එකට අලුත් නම් මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ මූවි රිවිව් බලන්න කැමති යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒකමට ලොකු support එකක් වෙයි ඉස්සරහට යන්න. ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියන ගමන් යමු මූවි එකට. හරි දැන් උදේ වෙලා අපිට ඔලි නැගිටිනවා පෙන්නනවා. ඔලි නැගිට්ටත් ඔලි තාම ඉන්නේ අර ජාවන්ගේ ඇඟ ඇතුලේ. ඉතින් මතකනේ ආච්චි අම්මා කිව්ව කතාව. ආච්චි කිව්වේ අර කරල් වලින් පුළුවන් තමන් කැමති සතා වෙන්න කියලා. ඉතින් ඒකම තමයි මෙතන ඔලිටත් වෙලා තියෙන්නේ. ඔලි ඒ කරල් වලට වැන්නේ ජාවන්ගේ නම කියාගෙනනේ. ඉතින් ඒ කරල් වලින් ඔලිව ජාවන් කෙනෙක් කරලා. ඉතින් ඒකත් එක්ක එයා ඉන්න දැන් පූකුදූපතෙන් එළියේ කියන්නේ කැලේ. එයා ඉන්න දැන් අමුතු සත්තු ඉන්න තැනක. කොහොම හරි එතන ඉන්නකොට එතනට ජාවන්ලා එනවා. ජාවන්ලා එන නිසා එතනින් ඒ සත්තු ටික පැනලා දුවනවා. ඒ පැනලා ගියාට පස්සේ ජාවන්ලා බින්ද බහිනවා. කොහොම වුණත් ඔලි තාම දන්නේ නැහැ එයා දැන් ජාවන් කෙනෙක් කියලා. ඉතින් එයා ජාවන්ලට බය හැංගෙනවා. කොහොම හැංගුණත් ඒ කට්ටිය තේරුම් කරනවා ඔයා ජාවන් කෙනෙක්, ඔයා පූකු කෙනෙක් නෙමෙයි, ඔයා ජාවන් කෙනෙක් කියලා. ඒ කිව්වත් අපේ ඔලි පිළිගන්නේ නැහැ. කොහොම හරි එතෙන්ට ආපු ජාවන්ලගෙන් එක්කෙනෙක්ගේ නම අයිවි, අනිත් එක්කෙනා වයලට්, අනිත් කෙනා සිසි. ඉතින් අයිවි තමයි මෙතන වැඩිමල් කෙනා. කොහොම හරි අයිවි කියන්නේ අපිව බේරගත්තා අර කැලේ ඉන්න සත්තුන්ගෙන් කියලා. කොහොම හරි අයිවිගෙන් අංගිලා දෙන්න අයිවිට බයිනෝ ඔයා මෙයාව පිස්සෙක් කළා, දැන් මෙයාට පිස්සු, මෙයාගේ මොළේ හොඳ නැහැ කියලා. කොහොම හරි එතෙන්දිත් ඔලි කියන්නේ මං පූකු කෙනෙක්, මං ජාවන් කෙනෙක් නෙමෙයි කියලා. ඒ කොහොම වුණත් අපේ අයිවි කියනවා ඔලිට ඔලි ඔයා අපිත් එක්ක ජාවන් රොක් එකට එන්න ඕනි. ඔයා පූකු කෙනෙක් නෙමෙයි, ඔයා දැන් ජාවන් කෙනෙක්. ඒක නිසා ඔයාගේ ඔය මොළේ මාරුව හොඳ කරන්න ඕනි දේවල් ජාවන් රොක් එකේ තියෙනවා. ඒක නිසා ඔයා අපිත් එක්ක එන්න ඕනි කියලා. ඒ කොහොම වුණත් අපේ ඔලි නම් මේකට කැමති නෑ. මොකද ඔලි දන්නවා ඔලි කියන්නේ පූකු කෙනෙක්, ජාවන් කෙනෙක් නෙමෙයි කියලා. ඒ කොහොම වුණත් අයිවිට දැන් තේරෙනවා මෙතෙන්ට වෘකයෝ එන්නේ යන්නේ. ඒ කියන්නේ මෙතන තව දුරටත් ආරක්ෂිත නෑ, මෙතනින් යන්න ඕනි කියලා. ඉතින් ඒක නිසා එයා ඔලිව බේරගන්න එතන හිටිය කුරුමිනියෙක්ගෙන් ගොම අරගෙන ඒ ගොම ටික ඔලිගේ ඇඟේ ගානවා. ගේ ගාලේ වෙලා එයාව පඳුරකට තල්ලු කරලා දාලා අයිවි එයාගේ නංගිලා දෙන්නත් එක්ක එතනින් යනවා. එතෙන් ගියාට පස්සේ එතෙන්ට වෘකයෝ එනවා. වෘකයෝ හැමතැනම හැව්වත් මොකක්වත් හොයාගන්නේ නෑ. ඒක නිසා එතනින් යනවා. ඊට පස්සේ ඔලි එළියට ඇවිල්ලා එයාගේ ඇඟේ තියෙන ගොම ටික හොදගන්න එයා ජලාශය ගාවට යනවා. එහෙම ජලාශය ගාවට ගිහිල්ලා ඉද්දි එතනට මාළුවෙක් එනවා. ඒ මාළුවගේ නම Google. එයා කියන්නේ මම දිලිසෙන කරල් තියෙන තැනක් දන්නවා. ඒ කරල් තියෙන්නේ ලොකු රවුම් මරුණු ගහක් තියෙනවා. ඒ ගහ ඇතුලේ ඔය වගේ දම්පාට දිලිසෙන කරලක් තියෙනවා. ඒක වට ප්‍රයෝජනවත් වේවි කියලා. කොහොම හරි මේ මාළුවම තමයි මූවි එක මුලදී අපේ ඔලිව කන්න ආවේ. ඒ කොහොම වුණත් මාළුවා කිව්ව විදිහට අපේ ඔලි ඒ කරල් හොයාගෙන යනවා. යනකොට අයිවි ඇවිල්ලා අහනවා ඔයා මොනවද හොයන්නේ, මං ඔයාට උදව් කරන්නද කියලා. ඒ කොහොම කිව්වත් අපේ ඔලි අයිවිව ගණන් ගන්නෑ. එයා දිගටම කරල් හොයාගෙන යනවා. කොහොම හරි අපේ ඔලිට ඒ මාළුවා කිව්ව තැනදී කරල් හම්බෙනවා. එයා කරල් ගාවට යද්දී අයිවි ඇවිල්ලා අහනවා ඔයාට කරල් ගෙනත් දුන්නොත් එහෙම ඔයා මාත් එක්ක ජාවන් රොක් එකට යන්න එනවද කියලා. ඉතින් අපේ ඔලි කියනවා හරි මං ගෙන්නම්, මට ඉස්සල්ලාම අර කරල් ගාවට යන්න ඕනි කියලා. ඉතින් අයිවි කරන්නේ ඔලිව කරල් ගාවට ගෙනියන වෙලවට එයා කරල ඔලිට ගෙනත් දෙන්න හදන්නේ. ඒක නිසා එයා කරල් ගාවට ගිහිල්ලා කරල් අල්ලන්න හදනවත් එක්කම ඔලිට කියනවා ඔයාට පූකු කෙනෙක් වෙන්න ඕනේ, ඒකට මේ කරල ඕනේ, එහෙනම් මම ඔයාට ගෙනත් දෙන්නම් කියලා. එයා කරල අල්ලනවා. ඒ අල්ලද්දිම අපේ අයිවිව පූකු කෙනෙක් විදිහට වෙනස් වෙනවා. ඉතින් මතකනේ කරල අල්ලද්දි තමන්ගේ මතකයේ තියෙන සතා විදිහට තමන් වෙනස් වෙනවා කියලා. ඉතින් ඒ විදිහට අයිවිව පූකු කෙනෙක් වෙනවා. කොහොම හරි එතෙන්ද ඔලි අයිවිට කෑ ගහනවා. අයිවිට කෑ ගහුවොත් අයිවි ගණන් ගන්නෑ. අයිවි අන්තිමට ටිකක් වෙලා ගිහිල්ලා තේරුම් ගන්නවා තමන් පූකු කෙනෙක් වෙලා ඉන්නේ. ඉතින් අයිවි අහනවා ඔලිගෙන් ඔයා මේ මොකද්ද මට කළේ, ඇයි මාව මේ විදිහට වෙනස් කළේ කියලා.
එතෙන්දී අපේ ඔලි අයිවිට බයිනවා මං ඔයාලට මුකුත් කළේ නෑ. ඔයා තමයි මගේ කරලත් ගත්තේ. දැන් මට වෙනස් වෙන්න තිබ්බ අවස්ථාවක් නැතුව ගියා ඔයා නිසා. දැන් මං අහපෝ කරල් හොයාගන්න ඕනි කියලා. එහෙම කියලා අපේ ඔලි යනවා අර මාළුවව හම්බෙන්න. මාළුව හම්බෙන්න ගියාට පස්සේ එතෙන්ට අයිවිත් එනවා. අයිවිත් ආවට පස්සේ අපේ ඔලි අහනවා ඔයා කරලා තියෙන වෙන තැනක් දන්නේ නැද්ද? ඒ කියන්නේ මේ ළඟ තැනක් කියලා. ඊට පස්සේ අපේ මාළුවා කියනවා මං කරලා තියෙන තව තැනක් දන්නවා. ඒ මහාදිය ඇල්ල ගාව ගොඩක් කරලා තියෙනවා. ඉතින් ඔයාලා එතෙන්ට යන්න ඕනි. ඉතින් අපේ ඔලි අහනවා එතෙන්ට යන්නේ කොහොමද කියලා. එතෙන්ට යන්නේ කොහොමද කියලා ඇහුවට පස්සේ අපේ අයිවි කියන්නේ මහාදිය ඇල්ල තියෙන්නේ කඳු මුදුන් වලටත් එහා පැත්තේ. ඒ කියන්නේ මේ නිම්නේ එහා කෙළවර කියලා. ඉතින් එහෙම කිව්වට පස්සේ අපේ ඔලි අයිවි දෙන්නම එකතු වෙලා එතෙන්ට යන්න තීරණය කරනවා. කොහොම වුණත් අපේ ඔලි දැන් ජාවන් කෙනෙක්නේ. ජාවන් කෙනෙක් වුණාට ඔලිට තාම හරියට පියාඹන්න බෑ. ඉතින් පියාඹන්න බැරි වුණත් ඔලි අමාරුවෙන් කොහොම හරි අයිවිත් එක්ක අර කඳු වලින් යනවා. ඒ යනකොට අපේ මේ දෙන්නට වෘකයන්ගේ සද්ද ඇහෙනවා. ඒ ඇහිල මේ දෙන්න හැංගෙනවා. ඒ හැංගුණත් වැඩක් වෙන්නේ නැහැ. මේ දෙන්න හැංගෙන්නේ වෘකය රංචුවන් මැද්දේ. ඉතින් කොහොම හරි මේ දෙන්න ඒ වෘක රංචුවෙන් බේරලා ආය පැනලා යද්දි මේ දෙන්නට පුළුවන් වෙනවා වෘකය ඇතුළට එන්නේ නැති ගාවක් ඇතුළට රිංග ගන්න. ඉතින් මේ වෘකය ඇතුළට එන්නේ නැත්තේ ඇයි කියලා දෙන්නත් එක්ක කල්පනා කරද්දි අයිවි කියනවා මේක සර්ප ගුහාවක් කියලා. ඉතින් දැන් එහා පැත්තට යන්නත් බෑ මෙහා පැත්තට යන්නත් බෑ. ගුහාව ඇතුළට ගියොත් එහෙම ගුහාව ඇතුළේ සර්පයෝ ඉන්නවා. සර්පයෝ එකතු වෙලා මේ දෙන්නව කාලා දානවා. ඒ වුණාට ගුහාවෙන් මෙහා පැත්තට ආවොත් එහෙම මෙහා පැත්තේ වෘකයෝ ඉන්නවා. ඉතින් වෘකයෝ මේ දෙන්නව කාලා දානවා. ඉතින් මේ දෙන්නට ගුහාව ඇතුලෙන් එහා පැත්තට යන්න වෙනවා. ඉතින් අපේ ඔලි කියනවා පූකුලට සුවඳ දකින්න පුළුවන්. ඉතින් අයිවි එක විශ්වාස කරන්නේ. ඒ වුණාට අපේ ඔලි එයාව ඒකට පොළඹවනවා. පොළඹවල ඉවරලා ඔලි කියනවා ඔයාගේ S2 වහගන්න. වෙන මොකුත් ගැන හිතන්න එපා. ඉස්සරහ තියෙන සුවඳ ගැන විතරක් හිතන්න. ඉස්සරහ තියෙන ගඳ ගැන විතරක් හිතන්න කියලා. ඒ දේ අපේ අයිවි කරනවා. කළාට පස්සේ අයිවිට තේරෙනවා මේ දේ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඉස්සරහට ගෙය හැකි කියලා. කොහොම හරි මේ දෙන්නත් එක්ක පරිස්සමෙන් ඒ ගුහාව හරහා යනවා. එහෙම යනකොට පොඩි වැරද්දකින් සර්පයෝ දැනගන්නවා මේ දෙන්න ගුහාව හරහා යනවා කියලා. එහෙම දැනගත්තට පස්සේ සර්පයොත් අර වෘකයෝ වගේම මේ දෙන්න පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. එහෙම පන්නන්න පටන් ගනිද්දී මේ දෙන්න දුවලා ගිහිල්ලා එක තැනකදී හිර වෙනවා. ඒ හිර වුණාට පස්සේ දුවා ගන්න තැනක් නැතුව මේ දෙන්න ඒ කන්දේ තියෙන දිරච්ච ගහකට නගිනවා. ඒ ගහ දිගෙත් සර්පයෝ එන්න පටන් ගන්නවා. ඒක නිසා අයිවි කරන්නේ ඔලිව තල්ලු කරලා දානවා. අයිවිත් බිමට පයින්නවා. ඒ පැනලි වෙලා අයිවි කියන්නේ ඔයා දැන් ජාවන් කෙනෙක් ඔයා පූකු කෙනෙක් නෙමෙයි. ඒක නිසා ජාමල්ලාට තටු තියෙනවා. ඔයා ওই තටු ප්‍රයෝජනයට ගන්න. ඔයාට පියාඹන්න පුළුවන්. ඔයා පියාඹන්න පුරුදු වෙන්න කියලා. ඉතින් අයිවි කියන දේ අහලා ඔලි කොහොම හරි පියාඹන්න පුරුදු වෙනවා. ඊට පස්සේ අපේ ඔලිට පියාඹන්න පුළුවන් වෙනවා. ඉතින් ඔලි අයිවිවත් අරගෙන එතනින් පැනලා යනවා. එහෙම පැනලා ගිහිල්ලා දෙන්නත් එක්ක රැ වුණාට පස්සේ එක කන්දක නතර වෙන්න තීරණය කරනවා. එහෙම නතර වුණාට පස්සේ අපේ ඔලි අයිවිට ස්තුති කරනවා. එයාට පියාඹන්න ඉගෙනුවට. ඉතින් එහෙම ස්තුති කළාට පස්සේ අපේ අයිවි කියන්නේ මට මීට කලින් කවුරුත් ස්තුති කළා නෑ. අඩුම ගානේ මගේ නංගිලා දෙන්නවා. ඉතින් එහෙම කියලා අයිවි කියනවා ඔයාට ගොඩක් ස්තුති කළාට කියලා. කොහොම හරි එතෙන්දී අපේ ඔලිට බඩගින්නක් හැදෙනවා. ඒ බඩගින්න අපේ අයිවි අඳුර ගන්නවා. ඊට පස්සේ අපේ අයිවි කෑමක් දෙනවා ඔලිට කන්න කියලා. ඔලි එක කෑවට පස්සේ ඔලි යහනවා ඔයගොල්ලෝ මේව කාලාද ඉන්නේ? මේව කන්නේ කොහොමද? මේව කන්න අමාරුයිනේ කියලා. ඊට පස්සේ එහෙම කිව්වට පස්සේ අයිවි කියන්නේ දෙසෝලා ගියාට පස්සේ අපිට කෑම නැති වුණා. අපි දෙසෝලාගේ ඇගේ තිබ්බ කෑම කෑවේ. ඒ පළතුරු කෑවේ. ඉතින් ඒ කට්ටිය ගියාට පස්සේ අපිට ඒ පළතුරු නැතුව ගියා. අපේ ගොඩක් කට්ටිය ඒක නිසා මැරුණා. මගේ අම්මයි තාත්තයිත් මැරුණා. ඉතින් මායි නංගිලා දෙන්නයි විතරක් ඉතුරු වුණා. ඒ ඉතුරු වුණාට පස්සේ මම තමයි නංගිලා දෙන්නටත් කෑම හොයාගෙන ගෙනාවේ. ඒත් ඒක ටික කාලයකට විතරයි. ඊට අවුරුදු ගානකට කලින් මම පිප්ලට් කොහොමද කන්නේ කියලා හොයාගත්තා. ඒ කියන්නේ පූකුල කන්නේ. ඒ පූකුල කන කෑම කොහොමද කන්නේ කියලා හොයාගත්තා. ඉතින් එදා අර අපේ ඔලි පොඩි ජාවන් පැටියෙට ඒ කට්ටියගේ කෑම කන්නේ කොහොමද කියලා පුරුදු කළානේ. ඉතින් ඒ පුරුදු කරලා තියෙන්නේ අපේ අයිවිට. අයිවි කියනවා එක දවසක් අවුරුදු ගානකට කලින් පූකු කෙනෙක් ඒ කට්ටිය කෑම කොහොමද කන්නේ කියලා මට පුරුදු කළා. එදායින් දැන් පස්සේ මම අපේ ජාමල්ලාටත් ඒක පුරුදු කළා. ඉතින් අපේ ජාමල්ලා එදායින් පස්සේ බේරුණා. අපේ කට්ටිය ගොඩක් වර්ධනය වුණා. ඉතින් මගේ නංගිලා දෙන්නවත් මට බේර ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් අපේ අයිවි කියනවා ඒ පූකුව ආයෙ හම්බුනොත් එහෙම මං එයාට ස්තුති කරන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම අපේ කට්ටියත් එයාගෙන හොඳට මතක තියාගෙන ඉන්න කියලා. ඒ කොහොම වුණත් අපේ ඔලිට නම් අයිවි කිව්ව කතාව මාර අවුල්. ඒ මොකද ඔලි එදා එහෙම කෑම කන්න පුරුදු කළාට පස්සේ ඔලිගේ කට්ටිය බඩගින්න මැරෙන්න ඕන මෙන්න ඉන්නේ. ඔලිගේ කට්ටිය දැන් බයෙන් ජීවත් වෙන්නේ. ඒ කොහොම වුණත් කොහොම හරි උදේ වුණාට පස්සේ මේ දෙන්නත් එක්ක මහාදිය එල්ල ගාවට එනවා. ආවට පස්සේ මේ දෙන්න දකිනවා මෙතන නිකම්ම
නිකන් තැනක් නෙමෙයි. මෙතන වෘකයන්ගේ නවාතැන් පොලක්. ඒ කියන්නේ වෘකයෝ ජීවත් වෙලා ඉන්නේ මෙතන කියලා. ඉතින් ඔහොම කිව්වට පස්සේ ඔතනටත් එනවා අර මාළුවා. ඉතින් මේ කට්ටිය යනවා ඒ මාළුවව හම්බෙන්න. ඒ කියන්නේ බූගල්ව හම්බෙන්න. ඒ බූගල්ව හම්බෙලා මේ දෙන්න කියන්නේ මෙතනට යන වෙන පාරක් නැද්ද? මෙතන වෘකයෝ ඉන්නවා. වෘකයන්ගේ නවාතැන් පොලක් නේ. අපි දෙන්නවා කාලදායි කියලා. ඉතින් මාළුවා කියනවා මම ඒ කට්ටියගේ අවධානය වෙනස් කරන්නම්. ඒ අතරතුර ඕගොල්ලෝ ගුහාව ඇතුළට යන්න කියලා. ඒ කියන්නේ මහදිය ඇල්ල ඇතුළට යන්න කියලා. ඉතින් ඔහොම කිව්වට පස්සේ මාළුවා කියනවා මම ඒ කට්ටියගේ දවල් කෑම වගේ රඟපාන්නම්. ඒ කට්ටියව ළඟට ගෙන්න ගන්නම්. ඔයාලා යන්න කියලා. ඊට පස්සේ එහෙම කිව්වට පස්සේ මාළුවා ඒ වගේ රඟපානවා. වෘකයෝ ටික මාළුව අල්ලගන්න මාළුවා ළඟට එනවා. එහෙම ළඟට ආවට පස්සේ මාළුව අහපු වතුරට පයින්නවා. ඒ වතුරට පයින් අතරතුර අපේ ඔලි සහ අයිවි දෙන්න අර මහදිය ඇල්ල ඇතුළට රිංග ගන්නවා. ඒ මහදිය ඇල්ල ඇතුළට ගියාට පස්සේ මේ දෙන්න දකිනවා මේ දිය ඇල්ල ඇතුළේ තියෙන්නේ එක කරලයි. ඒ කියන්නේ එක්කෙනෙක්ට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනින් එක්කෙනෙක්ට විතරයි වෙනස් වෙන්න පුළුවන් කියලා. කොහොම හරි ඕක දැක්කට පස්සේ අයිවි කියන්නේ මං වෙනස් වෙන්නම්. මං ජාවන් කෙනෙක් වෙන්නම්. ජාවන් කෙනෙක් වුණාට පස්සේ අපි දෙන්නට පුළුවන් පියාඹලා ගිහිල්ලා අනිත් කරල් තියෙන්නේ කොහෙද කියලා ලේසියෙන්ම හොයාගන්න. ඕක කිව්වට පස්සේ අපේ ඔලි කියන්නේ මං ඔයාව විශ්වාස කරන්නේ මොකද මං කලින් ඔය කට්ටියව විශ්වාස කරලා හොඳට වරද්දගෙන ඉන්නේ. මම තමයි ඔයාලට කෑම කන්න පුරුදු කළේ. එදා ඉඳන් පස්සේ අපේ කට්ටියම ඉන්නේ බඩගින්නේ. ඒ කියන්නේ අපේ පූකුලා එක්කෙනෙක්ටවත් දැන් කෑම නැහැ. මේ සීත කාලෙදී ඒ කට්ටිය බඩගින්න මැරෙන්න යන්නේ කියලා. කොහොම හරි මේ දෙන්න කියව ඉන්නේ නැද්දී ඔතෙන්ට වෘකයෝ එනවා. වෘකයෝ ආවට පස්සේ මේ දෙන්න බූගල්ගෙන් උදව් ඉල්ලලා කෑ ගහනවා. ඒ කෑ ගහන ගමන්ම මේ දෙන්න පල්ලෙහාට වැටෙනවා. වැටෙන්නේ කෙලින්ම අර කරලා උඩට. ඉතින් මේ දෙන්න අන්තිමට කිව්වේ බූගල් කියලානේ. මේ දෙන්නම බූගල්ලා දෙන්නෙක් වෙනවා. ඉතින් මේ දෙන්න බූගල්ලා දෙන්නෙක් වෙලා ආපහු වැටෙනවා දියැලට වැල්ලා මේගොල්ලෝ දියැල පල්ලෙහාට ගියාට පස්සේ අර ලොකු බූගල් එනවා. ඒ කියන්නේ ලොකු මාළුවා එනවා මේ දෙන්නව හම්බෙන්න. එයා අහන්නේ මොකද ඔයාලා මාළු වෙලා වැඩේ හරි ගියේ නැද්ද? මොකද උනේ කියලා. ඉතින් අපේ අයිවි කියන්නේ එතන තිබ්බ එක කරලයි අපි දෙන්න කරලා උඩට වැටෙන්න කලින් කිව්වේ බූගල් කියලා. ඒ කියන්නේ ඔයාලට උදව් ඉල්ලුවා. ඉතින් අපි දෙන්නම බූගල් කිව්ව නිසා අපි දෙන්නම බූගල්ලා දෙන්නෙක් වුණා. ඉතින් මේ කරලා වැඩ කරන්නේ කලින් අපි කියන සතාගේ නමේ හැටියට කියලා කිව්වට පස්සේ අපේ ඔලිට මාර කේන්ති. ඉතින් ඔලි කියනවා ඔයාගේ වැඩ නිසා තමයි අපි දෙන්නට මෙහෙම උනේ. දැන් අපි දෙන්නම මාළුවෝ. අපි දෙන්නට කරන්න පුළුවන් දෙයක් නැහැ. තවත් කරල් ඉතුරු වෙලා නැහැ. ඒක නිසා අපි දෙන්න සමු ගන්න ඕනි. මම යනවා කියලා. ඔලි යන්න තීරණය කළාට පස්සේ අපේ ලොකු බූගල් කියනවා ඔලි ඔයා යනවද? එහෙනම් මං ඉතුරු කරල් තියෙන තැන් ටික අපේ අයිවිට කියන්නම්. අයිවි ඒව ගිහිල්ලා පාවිච්චි කරයි කියලා. ඉතින් ඕක කිව්වට පස්සේ ඔලි යන්න නැතුව ආයෙත් බූගල්ලත් එක්ක එකතු වෙනවා. එකතු වෙලා මේ තුන් දෙනාත් එක්ක යනවා. ඊට පස්සේ අපේ බූගල් කියන්නේ ඊළඟ තැන තමයි භයානක ගල් දිය ඇල්ල කියලා. ඉතින් එතන නමත් කියනකොට භයානකයි කියලා බූගල් කියන්නේ. කොහොම හරි මේ තුන් දෙනාත් එක්ක එතනට යන්න තීරණය කරනවා. එතනට ගියාට පස්සේ එතන කරල් ගොඩක් තියෙනවා. අපේ ඔලි දකිනවා. ඔලි ඒක දැක්කට පස්සේ ඒ කරල් පාවිච්චි කරන්න යන්න හදනවා. කොහොම හරි එතනින් යන්න බෑ. මොකද මාළුවෙට බෑනේ දිය ඇල්ලක් උඩට යන්න. දිය ඇල්ල පල්ලෙහා හිටියට දිය ඇල්ල උඩට යන්න අමාරුයි. මොකද එතන ගලුත් තියෙනවා. ඉතින් කොහොම හරි අපේ බූගල් කියන්නේ අපි මෙගා ෆිෂ් කෙනෙක් හදා ගන්න ඕනි. මෙගා ෆිෂ් කියන්නේ ඔය දෙන්න මගේ දෙපැත්තෙන් සෙට් වෙන්න. අපි තුන් දෙනාම එකතු වෙලා එකට වරල් ගහමු. එකට වරල් ගහලා මේ එකින් එක කොහොම හරි යන් කියලා. කොහොම හරි මේ කට්ටිය හිතුවට වඩා මේක අමාරු වැඩ. ඒ කොහොම අමාරු වුණත් මේ තුන් දෙනා එකතු වෙලා මෙගා ෆිෂ්ව හදනවා. මෙගා ෆිෂ්ව හදලා තුන් දෙනාම එකට වරල් ගහලා මේ තුන් දෙනා කොහොම හරි එක තට්ටුවක් උඩට යනවා. ඒ තට්ටුව උඩට ගියාට පස්සේ මේ කට්ටියට ගල් හම්බෙනවා. ඒ ඉතින් ඒ ගල් වල මෙච්චර කාලයක් ඉඳලා තියෙන්නේ වලස්සු. වලස්සු කියන්නේ මාළුන්ට කැමති සත්තු జాතියන්නේ. ඉතින් වලස්සු මෙතෙන්දි මේ මාළු තුන් දෙනාව අල්ලගන්න පරිම උත්සාහයක් දරනවා. ඒ උත්සාහ කරද්දී අපේ මෙගා ෆිෂ් ආයෙ බෙදලා යනවා. බෙදලා ගියාට පස්සේ මේ තුන් දෙනා ආපහු කොහොම හරි වලස්සුන්ගෙන් බේරිලා මෙගා ෆිෂ්ව හදනවා. මෙගා ෆිෂ්ව හදලා ආපහු තුන් දෙනාම එකට වරල් ගහලා ආපහු තව තට්ටුවක් උඩට එනවා. එහෙම උඩට ආවට පස්සේ ඒ තට්ටුව නම් මේ තුන් දෙනාට අවුලක් නැහැ. හැබැයි තව තට්ටුවක් උඩට යන්න ඕනි. ඒ තට්ටුවේ අපේ වෘකයෝ සෙට් එක ඇවිල්ලා ඉන්න මේ තුන් දෙනාව අල්ලගන්න. ඒ කොහොම වුණත් එතන ඇවිල්ලා ඉන්න වෘක පැටියෙක් එතන දිරලා තියෙන ගහකට වැටෙනවා. ඒ ගහකට වැටුණාට පස්සේ ඒ ගහත් කඩාගෙන වැටුනොත් එහෙම කෙලින්ම වෘක පැටියා ඉන්නේ අපේ වලස්සුන්ගේ බඩේ. ඉතින් අපේ ඔලි එතනින් ඒ වෘක පැටියව බේර ගන්න උත්සාහ කරනවා. ඉතින් අපේ බූගල් නම් කියන්නේ ඔතන ඉන්න එපා. ඔතන ඉතිරියොත් එහෙම වෘකයෝ කයි නැත්නම් වලස්සු කයි. ඒක නිසා අපි බේරලා යම්. මේක තමයි අවස්ථාව කියලා. ඉතින් එහෙම කිව්වට පස්සේ අපේ ඔලි කියන්නේ බෑ. ඒ පැටියව අපි බේර ගන්න ඕනේ. ඒක නිසා බේරගමු කියලා වෙලා ඔලි ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ තුන් දෙනාම එකතු වෙලා ඒ වෘක පැටියව බේරලා අපේ වෘකයන්ට දෙනවා. එහෙම වෘක පැටියව බේරලා දුන්නාට පස්සේ වෘක රංචුව තීරණය කරනවා මේ තුන් දෙනාට පාඩුවේ ඉස්සරහට යන්න දෙන්න. ඊට පස්සේ මේ තුන් දෙනා ආයෙත් සැරයක් මෙගා ෆිෂ් හදලා තව තට්ටුවක් උඩට යනවා. ඒ තට්ටුවත් උඩට ගියාට පස්සේ මේ තුන් දෙනාම දැන් ඉන්නේ අර කරල් ගාව. ඒ කරල් ගාවට ආවට පස්සේ අපේ ඔලිට සහ අයිවිට සහ අනිත් බූගල්ට එහෙනවා ඩිසෝලාගේ සද්දේ. ඉතින් ඇහුනට පස්සේ බූගල් කියන්නේ දැන් ඔයාලා කවුද වෙන්නේ කියලා. ඉතින් අපේ ඔලි සහ අයිවි
දෙන්නම එකට පූකු සහ ජාවන් කියාගෙන ඒ කරල් වලට පයින්නවා. ඊට පස්සේ අපේ ඔලි ආයෙත් පූකු කෙනෙක් වෙනවා. අයිවි හපෝ ජාවන් කෙනෙක් වෙනවා. කොහොම හරි අපේ ඔලි සහ අයිවි අහනවා බූගල්ගෙන් බූගල් ඔයා කවුද වෙන්න කැමති? පූකු කෙනෙක්ද ජාවන් කෙනෙක්ද වෙන්න කැමති කියලා. කොහොම හරි ඔහම ඇවුවට පස්සේ බූගල් කියන්නේ මං තාම තීරණයකට ආවේ නැහැ. හැබැයි මට සමහර විට වෙනත් සතෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මං තීරණය කළේ මට වෙන්න පුළුවන් ගිනිවුර්කයා කියලා. එයා පයින්නවා හපු සැරයක් අර කරල් වලට. ඒ පැන්නට පස්සේ එයා ගිනිවුර්කයා වෙනවා. ඉතින් ඔයාලට තේරෙනවානේ මෙච්චර කාලයක් මේ කැලේ ඒ කියන්නේ මේ ජලාශයේ බූගල් කෙනෙක් ඉඳලා නැහැ. මෙච්චර කාලයක් ඉඳලා තියෙන්නේ අර ගිනිවුර්කයා තමයි අන්තිම පාරට බූගල් කෙනෙක් වෙලා මේ ජලාශයට වැහලා තියෙන්නේ. එහෙම කරලා තියෙන්නේ ඩිසෝලා මෙහෙන් යන්න කලින් අර ගිනිවුර්කයාව බූගල් කෙනෙක් කරලා මේ ජලාශයට දාලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක එදා ඉඳන් ගිනිවුර්කයා බූගල් කෙනෙක්ගේ ඇඟේ හිර වෙලා ඉඳලා තියෙන්නේ. කොහොම හරි මේ බූගල් අපේ ඔලිගේ සහ අයිවිගේ පිහිටෙන් අහපෝ ගිනිවුර්කයා වුණා. ඉතින් මේ ගිනිවුර්කයා දැන් කියන්නේ මම මේ නිම්නේ අහපු සැරයක් විනාශ කරලා දානවා. මේකේ සාමයෙන් නැති කරලා දානවා කියලා. ඕකත් එක්කම අපේ අයිවි එක කරලක් කඩා ගන්න හදනකොටම අයිවිව තල්ලු කරලා දාලා අර ගිනිවුර්කයා කරන්නේ එතන තියෙන කරල් ඔක්කොම ටික ආයෙත් සැරයක් පුච්චලා දාන එක. කොහොම හරි ගිනිවුර්කයා හැම පුච්චලා දැම්මට පස්සේ එයා අහපෝ නිම්නේ පැත්තට යනවා. ඒ වුණාට අපේ ජාවන් ඒ කියන්නේ අපේ අයිවිට දැන් පියාඹන්න බෑ. මොකද ගිනිවුර්කයා එයාට පහර දුන්නනේ. ඉතින් ඒකත් එක්ක අපේ ඔලිට දැන් පියාඹන්න බෑ. මොකද ඔලිත් දැන් පූකු කෙනෙක්නේ. ඉතින් ඔලි තීරණය කරනවා අයිවිව හොඳ කරගන්න නම් එයාව ජාවන් රොක් එකට ගෙනියන්න වෙනවා කියලා. ඉතින් ජාවන් රොක් එකට ගෙනියන්න නම් ඔලිට එයාව උස්සගෙන යන්න වෙනවා. ඉතින් අපේ ඔලි එයාවත් උස්සගෙන කොහොම හරි අමාරුවෙන් හපෝ කඳු නැගගෙන හපෝ කඳු බැහැලා කොහොම හරි ජාවන් රොක් එකට යනවා. එහෙම ජාවන් රොක් එකට ගිහිල්ලා ඔලි කොහොම හරි එතන කලන්ත දාලා වැටෙනවා. එහෙබැන්නට පස්සේ අපිට හපෝ පෙන්නනවා උදේ වෙලා ඔලි හපෝ නැගිටිනවා. නැගිට්ටට පස්සේ එයා අහන්නේ අයිවිගේ සහෝදරියකින් "ඕ එතන අයිවි නැද්ද?" ඉතින් අයිවිගේ සහෝදරිය කියන්නේ අයිවි ගියා කියලා. අයිවි ගියා කිව්වට පස්සේ අපේ ඔලි හිතන්නේ අයිවි මැරිලා කියලා. කොහොම හරි අයිවි මැරිලා කියලා හිතාගෙන එයා දුක් වෙවි ඉන්නකොට අයිවි පිටිපස්සෙන් ඇවිල්ලා කතා කරනවා. අයිවි කියන්නේ ඔයා මං ගැන දුක් වෙන එක නවත්තන්න එපා. මං කැමතියි මං ගැන හොඳ කියනවට. ඒක නිසා දිගටම කියන් යන්න කියලා. ඔහොම කිව්වට පස්සේ අපේ අයිවි ඔලිව එක්ක යනවා එළිය පෙන්නන්න. එයා ඔලිව එළියට එක්කන් ගිහලා පෙන්නනවා මේ ඉන්නේ ජාවන් පැටවුනුත් ඉන්නවා. කොහොම හරි මේ ඔක්කොම ඉන්න ඔයා නිසා ඔයා තමයි එදා මට අර කෑම කන්න පුරුදු කළේ. ඒ කෑම කන්නලා තමයි මේ කට්ටියත් මෙහෙම ඉන්නේ. ඒ කියන්නේ ඔයා නිසා තමයි මේ කට්ටිය අද ජීවතුන් අතර ඉන්නේ. ඔයා නැත්තම් මේ කට්ටියත් අද ජීවතුන් අතර නැහැ කියලා. ඉතින් එහෙම කිව්වට පස්සේ පොඩි ජාවන් පැටව වෙනවා ඔලිගාවට ඇවිල්ලා එක ප්‍රශ්න අහනවා. එහෙම ප්‍රශ්න අහහා ඉන්නේ නැද්දි කොහොම හරි ඒ ජාවන් පැටව ටික උඩ පැනලා සතුට වෙනවා. ඒ මොකද හිම වැටෙනවා කියලා හිතලා. කොහොම හරි අපේ ඔලි කියන්නේ මේ හිම නෙමේ මේ වැටෙන්නේ අලු කියලා ඒ කට්ටිය යනවා නිම්නේ පැත්තට ගිහිල්ලා නිම්නේ දිහා බලද්දි මුළු නිම්නේම ගෙඩි ගන්නවා. ඉතින් අපේ ඔලි සහ අයිවි දෙන්න කියන්නේ මේ ගිනිවුර්කයා තමයි මේ නිම්නයට ගිනි තියලා තියෙන්නේ. ඉතින් අපි නිම්නයට උදව් කරන්න ඕනි කියලා. ඉතින් කොහොම වුණත් ජාවන්ලගේ නායකයා කියන්නේ දැන් අහස ඒ තරම් පියාඹන්න සුදුසුත්වයක් නැහැ. ඒක නිසා තමන්ගේ කූඩු වලට ගිහිල්ලා ආරක්ෂිතව ඉන්න කියලා. ඒ කොහොම වුණත් අපේ අයිවිත් කියන්නේ නිම්නයට අපි උදව් කරන්න ඕනි නැත්නම් ඒ කට්ටිය මැරිලා ආවි කියලා. ඒ වුණත් ඔතෙන්ට එනවා අපේ අයිවිගේ සහෝදරියෝ දෙන්න ඇවිල්ලා අනිත් ජාවන්ලට කියන්නේ අපේ අක්කා පොඩ්ඩක් මොරණ්ඩුයි තමයි. ඒ මොරණ්ඩු වුණත් එයා හැමතිස්සම ගත්තේ හරි තීරණ අපිට උදව් වෙන තීරණයක් කියලා. ඉතින් මෙයා මෙතෙන්දිත් මොරණ්ඩුයි තමයි. එයා වැඩිපුර කියවනවා තමයි. ඒ වගේම එයා මෙතෙන්දිත් ගන්නේ හරි තීරණයක් කියලා. එහෙම කිව්වට පස්සේ ජාවන්ලා එකතු වෙනවා නිම්නයට උදව් කරන්න. එහෙම එකතු වුණාට පස්සේ ඒ කට්ටිය යනවා නිම්නේ හිර වෙලා ඉන්න සත්තු හොයාගෙන. ඒ සත්තුන්ට ඒ කට්ටියට වෙරළට යන්න පාර පෙන්නනවා. එහෙම පාර පෙන්නලා අපේ ඔලි කියනවා පූකු දූපත තමයි අන්තිමට ආරක්ෂිතව තැනකට ඉතුරුලා තියෙන්නේ. ඉතින් අපි මේ සත්තුන්ව පූකු දූපතට ගෙනියන්න ඕනේ කියලා. ඒ කොහොම වුණත් මේ සත්තුන්ව පූකු දූපතට ගෙනියන්න ක්‍රමයක් නැහැ. මොකද පූකු දූපත තියෙන්නේ වතුරෙන් වට වෙලා. ඒක නිසා සත්තුන්ට යන්න ක්‍රමයක් නැහැ. කොහොම වුණත් ඔය අතරතුරේදී වෘකයෝ සෙට් එක එනවා. වෘකය ඇවිල්ලා කියන්නේ ඔයා අපේ පුතාව බේරගත්තා. ඒක නිසා අපිට පුළුවන් ඔයාට උදව් කරන්න. මම මේ සත්තුන්ටයි ඔයාලටයි පූකු දූපතට යන්න උදව් කරන්නම් කියලා ඒ වෘකරංචව කොට ටිකක් දානවා වතුරට. ඒ කොට ටිකට සත්තුන්ව නග්ගලා ඊට පස්සේ පූකු දූපතට යවනවා. එහෙම ගියාට පස්සේ අපේ ඔලිත් යන පූකු දූපතට. ඔලි පූකු දූපතට එනවා දැකලා තාත්තා ඇවිල්ලා ඔලිව හම්බෙනවා. ඔලිව හම්බෙලා කියන්නේ පුතේ ඔයා තාම ජීවතුන් අතරද ඔයාව ගන්නම්. හැබැයි මේ සත්තුන්ව පූකු දූපත ඇතුළට ගන්න බෑ කියලා. ඒ මොකද අනිත් සත්තු පූකුලට හැමතිස්සෙම කරදර කරනවා. ඒක නිසා ඒ කට්ටිය විශ්වාස කරන්න බෑ කියලා. ඒ කොහොම වුණත් ඔලි කියන්නේ මේ කට්ටිය දැන් හැමෝම අසරණයි. නිම්නේ විනාශ වෙන ගමන් තියෙන්නේ. අර ගිනිවුර්කයා ආයත් සැරයක් ඇවිල්ලා ඒ පුරාවෘතේ ඇත්තක්. ඒ පුරාවෘතේ බොරුවක් නෙමෙයි.
ඒක නිසා අපි මේ කට්ටිය බේර ගන්න ඕනේ මේ කට්ටියව ගන්න උදව් කරන්න කියලා. ඉතින් ඔය අතරතුරේදී ගිනුවරකයා උතෙන්ට එනවා. ගිනුවරකයා ඇවිල්ලා ඔලිට කෑ ගහලා කියන්නේ මං ඔය පූකු දූපතත් විනාශ කරලා දානවා. ඔය පූකු දූපතත් ඔයාලට බේර ගන්න හම්බෙන්නේ නැහැ. අඩුම ගානේ ඔයාලට මේ නිම්නේවත් බේර ගන්න හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් ඔහොම කිව්වට පස්සේ අපේ ඔලි අයිවිට කියන්නේ ඔයයිමයි අහපුව සැරයක් අපි දෙන්න රණ්ඩු කරලා වැහන්න ගුහාව ගාවට යන්න ඕනි. මං එතෙන්ට ගිහිල්ලා ඒ කරල් පාවිච්චි කරලා ඩෙසෝ කෙනෙක් වෙනවා. ඉතින් ඩෙසෝ එකපාරක් ගිනුවරකයාව නැවැත්තුවා. ඉතින් මටත් ඩෙසෝ කෙනෙක් වෙලා අර කරලා පාවිච්චි කරලා පුළුවන් මේ ගිනුවරකයාව නවත්වන්න කියලා අහපුව සැරයක් එයා ගුහාවට යනවා. එයා ගුහාවට ගියාට පස්සේ එතන කරල් ඔක්කොම ඉවර වෙලා දැන් එතන එක කරලක්වත් නැහැ. ඉතින් එයා ඩෙසෝලාගෙන් ඉල්ලනවා මං දන්නවා ඩෙසෝලා ඔයා මෙතන ඉන්නවා කියලා. ඉතින් ඔයාලා මට එක කරලා දෙන්න එකම එක chance එකක් දෙන්න අර ගිනුවරකයාව නවත්වන්න. එයාව නැවැත්තුවේ නැතොත් මේ නියම විනාශ කරලා දායි. එතකොට මේ සත්තු එක්කෙනෙක්වත් ඉන්න එක නැහැ. එයා මෙහෙ රජ කරයි කියලා. ඉතින් එහෙම කිව්වට පස්සේ ඩිසෝලා කොහොම හරි යාට කරලා දෙනවා. ඒ කරලා දුන්නට පස්සේ එයා ප්‍රාර්ථනා කරනවා මං ඩිසෝ කෙනෙක් වෙන්න ඕනි කියලා. ඊට පස්සේ එයා ඒ කරල් පාවිච්චි කරනවා. පාවිච්චි කරලාට පස්සේ එයා ඩිසෝ කෙනෙක් වෙනවා. ඩිසෝ කෙනෙක් වෙලා එයා නිම්නේ බේරගන්න ඉස්සරහට එද්දී ඔලිගේ තාත්තා හිතන්නේ පුරාවෘතේ ඇත්තක් කියලා. කොහොම හරි එතෙන්දී අයිවි ගිහිල්ලා ඩිසෝට ඔලි කියලා කතා කරනවා. ඔලි කියලා කතා කරාට පස්සේ ඔලිගේ අම්මයි තාත්තයි සහ අනිත් සත්තු තේරුම් ගන්නවා මේ ඔලි ඉන්නේ ඒ කියන්නේ අර පුරාවෘතේ ඇත්තක්. ඒ පුරාවෘතේ හැටියට කරල් පාවිච්චි කළා ඔලි දැන් ඩිසෝ කෙනෙක් වෙලා ඉන්නේ. ඉතින් එයා ඩිසෝ කෙනෙක් හැටියට අර ගිනුවරකයාව පරද්දන්න ඉස්සරහට යනවා. එහෙම ගියාට පස්සේ අපේ ඔලි ගිනුවරකයාත් එක්ක ෆයිට් කළා. ගිනුවරකයාව සම්පූර්ණයෙන්ම වතුරෙන් නාවනවා. වතුරෙන් නෑවට පස්සේ අපේ ගිනුවරකයාගේ ගින්දර සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ නැති වුණාට පස්සේ අපේ ඔලි කරන්නේ ඩිසෝ කෙනෙක් විදිහට අර කරලක් ආයෙත් මවනවා. ඒ මැජික් කරලා මෙව්වට පස්සේ අපේ අයිවිට කියන්නේ ඔයා මේ කරලා ගිහිල්ලා Google කියලා ගිනුවරකයාගේ ඇඟින් අතාරින්න. ඒ ඇඟට අතාරියට පස්සේ එයා Google කෙනෙක් වෙනවා. එතකොට අපෝ ගිනුවරකෙන් නෑ කියලා. කොහොම හරි අයිවි ඇවිල්ලා ඒ කරලා ගිනුවරකයා ළඟට ගෙනියනවත් එක්කම අපේ ගිනුවරකයා ආයෙත් සැරයක් ගින්දර මවාගෙන අර කරලා පුච්චලා දානවා. ඊට පස්සේ ගිනුවරකයා කියන්නේ මාව ඔය විදිහට කලින් ඩෙසෝලා රැවට්ටුවා. ඉතින් මං ආයෙත් ඔය බොරුවට රැවටෙන්නේ නෑ. ඉතින් ඔයාලට අලුත් එකක් හොයාගන්න වෙයි. මං ආයෙත් රැවටෙන්නේ නෑ කියලා. කොහොම කියලා වෙල්ලා ගිනුවරකයා අපේ ඔලිගේ පිටට නගිනවා. ඔලි දැන් ඩෙසෝ කෙනෙක්නේ. ඉතින් ඩෙසෝලා ගිනි ගන්නවා. ඉතින් ගිනුවරකයා කරන්නේ ඩෙසෝගේ සම්පූර්ණ ඇඟටම ගිනි තියනවා. ගිනි තිබ්බට පස්සේ කොහොම හරි අපේ ඩෙසෝ ඒ කියන්නේ අපේ ඔලි යනවා ජලාශයේ වේල උඩට. වේල උඩට ගියාට පස්සේ ගිනුවරකයාත් එනවා වේල උඩට. වේල උඩට ඇවිල්ලා ගිනුවරකයා කියන්නේ ඔලි ඔයාට කිසි දෙයක් බේර ගන්න හම්බෙන්නේ නැහැ. අඩුම ගානේ ඔයාටවත් බේරෙන්න හම්බෙන්නේ නැහැ. ඔයාත් මැරිලා යනවා. ඉතින් මේ මුළු නිම්නේම මගේ. ඉතින් මම මේ මුළු ඔක්කොම විනාශ කරලා දානවා. එක සතෙක්වත් ඉතුරු කරන්නේ නැහැ. එහෙම කිව්වට පස්සේ අපේ ඔලි කියනවා මේ ඔයාගේ නිම්නයක් නෙමෙයි මේක අපේ නිම්නය කියලා. ඔලි කරන්නේ ඩෙසෝ කෙනෙක් විදිහට එයාගේ මුල් වේල් යටින් යවලා ගිනුවරකයාගේ කකුල් හතර ගලක තියලා ගැට ගහනවා. එහෙම ගලක තියලා ගැට ගැවුවට පස්සේ අපේ ඔලි කරන්නේ එයාගේ සම්පූර්ණ ශක්තියම යොදවලා මුළු වේල්ලම එතනින් කඩලා අයින් කරනවා. එතනින් කඩලා අයින් කරාට පස්සේ දැන් එතන ජලාශයත් එක්කම අපේ ගිනුවරකයයි අපේ ඔලි තුන්දෙනාම අයින් වෙලා යනවා. තුන්දෙනාම ගියාට පස්සේ දැන් එතන ජලාශයක් නැහැ. දැන් එතන තියෙන්නේ පොඩි ගංගාවක් විතරයි. ඉතින් දැන් ආයෙත් සැරයක් නිම්නය සම්පූර්ණ තිබ්බතත්තරම ඇවිල්ලා දැන් නිම්නය පුරාම සාමය පැතිරිලා සත්තු දැන් එකිනෙකාව අඳුරනවා. එකිනෙකාව තේරුම් අරන් ඉන්නේ. ඒක නිසා දැන් කාටවත් කරදරයක් නැහැ. ඒ වුණාට දැන් අපේ ඔලිත් නැහැ. ඉතින් කාලයත් එක්ක ඔලි අතුරුදහන් වෙලා යනවා. ඔලි අතුරුදහන් වෙලා ගියාට අපේ අයිවි හැමදාම වගේ ගිහිල්ලා ඔලිව හොයනවා. ඔලිව හෙව්වට කවදාවත් අයිවිට ඔලිව හම්බෙන්නේ නැහැ. ඒත් කාලයත් එක්ක අපේ අයිවි දකිනවා ඈතින් ඩෙසෝලා වගේක් එනවා. ඉතින් අපේ අයිවි ඒ පැත්තට යනවා. ඒ පැත්තට යනකොට එක්තරා ඒ ඩෙසෝ රංචුවේ මැද ඉන්න ඩෙසෝ කෙනෙක්ගේ පිටේ අපේ ඔලි ඉන්නවා. ඉතින් ඔලිව දැක්කට පස්සේ අයිවිට මාර සතුටුයි. ඉතින් අයිවි කරන්නේ ඔලිව ගිහිල්ලා බදා ගන්නවා. බදාගෙන ඉවරලා අහන්නේ ඔයා කොහොමද බේරුනේ? ඔයා කොහොමද ආයි පූකු කෙනෙක් උනේ කියලා. ඉතින් ඔලි කියන්නේ මම ඩෙසෝ කෙනෙක් විදිහට ගහගෙන ගියාට පස්සේ අනිත් ඩෙසෝලා ආව මාව හොයාගෙන ඇවිල්ලි ඉවරලා මට කරලා දුන්නා. ඊට පස්සේ මම ඒක පාවිච්චි කරලා ආයි පූකු කෙනෙක් වුණා. ඉතින් මේ ඩෙසෝලා මාවත් එක්කගෙන මෙහෙට එක්කන් ආවා කියලා. ඉතින් ඔහොම කිව්වට පස්සේ අපේ අයිවි පූකුව එක්කන් ආපහු එනවා. පූකුගේ ගෙදරට ඒ කියන්නේ ඔලිගේ ගෙදරට එනවා. ඔලිගේ ගෙදරට ඇවිල්ලා ඔලිව බාර දෙනවා. එහෙම බාර දුන්නට පස්සේ අනිත් සත්තු වගේම ඩෙසෝලත් ඔලිට ආදරේ. ඒ වගේම ඩෙසෝලා දැන් ඔලිට ගරු කරනවා. ඒ වගේම දැන් නිම්නය පුරා සාමය පැතිරිලා නිම්නය තුල කලබලකාරී ගතියක් නැහැ. සත්තු එකිනෙකාව තේරුම් අරගෙන දැන් ඉතින් මේකත් එක්ක අපේ ඔලිටත් මාරම සතුටුයි. ඉතින් එහෙම ලස්සන අවසානයත් එක්ක මේ මූවි එක මෙතනින් ඉවර වෙනවා. කොහොම හරි පොඩි දෙයක් ඔයාලට ආයෙත් මතක් කරන්න ඕනි. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මම කලින් දාලා තියෙන වීඩියෝස් බලන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් බලන්න කැමති යාළුවන්ටත් මේ වගේ වීඩියෝ ෂෙයා කරන්න අමතක කරන්න එපා.
ඉතින් ඒ වගේම මගේ channel එකටත් අලුත් නම් channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්නත් අමතක කරන්න එපා. ඒ වගේම එහෙම එකතු වුණොත් එහෙම මගේ channel එකටත් මටත් ඉස්සරහට යන්න ලොකු support එකක් වෙයි. ඉතින් ඒකත් මතක් කරන ගමන් අද වීඩියෝ එකේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ ඔය අදහස් තමයි මගේ ඊළඟ වීඩියෝස් මට හොඳට කරගන්න උදව් කරන්නේ. ඉතින් ඒකත් මතක් කරන ගමන් අද වීඩියෝ එක මෙතනින් නවත්වනවා. අපි ආයෙත් ඊළඟ රිවිව් එකෙන් හම්බෙමු.